ඔබේ ආදරණීය ගර්භණී බිරිඳ ඉතාමත් පොඩි දෙයකටත් ඉක්මනින් කෝප වෙනවා කියලා ඔබට හිතලා තේනවද? ඇත්තටම ඇය එහෙම කරන්න හිතාමතා නෙවෙයි. ගර්භණී සමයේදී ඇගේ සිරුරේ සිදුවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝන වෙනස්කම් ඇගේ මනසට සහ හැඟීම් වලට දැඩි ලෙස බලපානවා. ඇගේ සිරුර ඇතුළත අලුත් ජීවයක් වෙනුවෙන් නොකටවා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. රුධිර පරිමාව වැඩිවීම, අභ්‍යන්තර අවයවවල සිදුවන වෙනස්කම් සහ නිදි නැති රාත්‍රීන් නිසා ඇය නිරන්තරයෙන් විඩාවටපත් වෙනවා. දරු ප්‍රසූතිය පිළිබඳ ඇති බිය සහ දරුවාගේ සෞඛ්‍ය ගැන තිබෙන කනස්සල්ල නිසා ඇගේ ඉවසීමේ සීමාව අඩුවීම හරිම සාමාන්‍ය දෙයක්. ඇය මේ පෙන්වන්න කෝපය පිටුපස තිබෙන්නේ දැඩි වෙහෙසක්. එහෙමත් නැතිනම් තමන්ව කවුරුන් හෝ තේරුම් ගනීවි කියන බලාපොරොත්තුවයි. ඒ නිසා ඇය සමග සෑම විටම සංසුන්ව ඉන්න. ඇයට සවන් දෙන්න. ඇය මේ ගමනේ තනි වී නැති බව ඇයට දැනෙන්නට හරින්න. මේ කාලයේදී ඔබට ඇයට ලබා දිය හැකි වටිනාම තැහැග්ග වන්නේ ඔබේ ඉවසීම සහ ආදරය පමණයි.